හරි පුතා ඊළඟට දැන් අර ඔයාට සමහරලාට අර මේ බල ලකුණු කිරීම කියන එක ඒක පොඩ්ඩක් තේරෙන්නේ නැතුව ඇති. මේ ඒක පොඩ්ඩක් බලා ගන්න බල ලකුණු කිරීම. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් වස්තුවක් මත මෙහෙම තියෙනවා වස්තුවක්. එයා අපි මෙයාව නිව්ටන් 10කින් අදිනවා නම් අපි හිතමුකෝ ඒ කියන්නේ බල රේඛා සාමාන්‍යයෙන් අදින්නේ පරිමාණයකට. ඒ කියන්නේ අපි හිතමු මේ බල අදින තැනට කියන්නේ උපයෝගී ලක්ෂණේ. එහෙනම් අදින තැන උපයෝගී ලක්ෂය අපි හිතමු නිව්ටන් 10ක ඇදිනවනම් සෙන්ටිමීටර් 10ක රේඛාවක් මේ වගේ ඇඳන සෙන්ටිමීටර් 10ක රේඛාවක් අපි එහෙම අදින්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ මිලිමීටර් 10ක රේඛාවක් ඇඳලා කියලා. එහෙනම් අපි හිතමුකෝ නිව්ටන් 5ක බලයක් එතන පල්ලෙහින් යොදනවා නම් නිව්ටන් 5ක බලයක රේඛාව අඳිනවනේ මේ රේඛාවෙන් භාගයක් වෙන විදියට. ඒකට මේවට කියන්නේ බල රේඛා අඳිනවා. ඒ කියන්නේ බලයන් රේඛා වශයෙන් ලකුණු කරනවා. අපි හිතමු අංශක 30කින් අදිනවා නම් අපි මේ නිව්ටන් 10ක රේඛාව මේ පැත්තට සෙන්ටිමීටර් අර කලින් ඇඳ මිලිමීටර් 10ක රේඛාවක් නේ. එහෙනම් මිලිමීටර් 10ක රේඛාවක් මේ පැත්තට. ඒකේ උපයෝගී ලක්ෂය මෙහෙම. හරි. දැන් එහෙම. ඊට පස්සේ එන්නේ ඒ වගේ දැන් මේ බල රේඛාව. ඊට පස්සේ දැන් මම අර බල විභේදනය කියලා එකක් කරානේ. ඒ කියන්නේ දැන් මෙහෙම මේකෙම මම කරේ මෙහෙම තිබ්බා. මේකේ තිබ්බා P කියලා බලයක් මෙහෙම. මේ P කියලා බලයක් තිබ්බනේ මෙහෙම. අපි හිතමු මම මේ P කියන බලය දන්නේ නැහැ. P කියන බලයක් තිබ්බා. ඊට පස්සේ මම මොකද්ද කරේ මේ බලය? මේ බලය අපි මෙහෙම දෙපැත්තකට විභේදනය කරගත්තා මෙහෙම. හරි. ඒක විභේදනය කරපු එකේ අර ඒකේ මේකේ මෙන්න මේකේ දිග කියන්නේ මෙන්න මේකේ අර ඍජු කෝණේ වගේ එකේ මේක. මේක තමයි ඍජු කෝණේ විකර්ණය. මේක තමයි ඍජු කෝණේ අර පාදය. ඒක අනිත් පාදය තමයි ඍජු කෝණේ මේක. මේ බලයේ දිග. හරිද? දැන් ඊට පස්සේ මේකේ ඔන්න දැන් මම මෙතනින් mg කියලා එකක් ලකුණු කරානේ. මේ mg කියන බලය. අපි හිතමු මේක නිව්ටන් 20යි නම් මෙතන මිලිමීටර් 20ක රේඛාවක්. ඊට පස්සේ අපි R බලය අපි හිතමු නිව්ටන් 10යි නම් මේ උඩ පැත්තට තියෙන්නේ නිව්ටන් 10ක රේඛාව. මේ මිලිමීටර් 10ක මේ රේඛාව. පටන් ගන්න මෙතනින්. මේ R බලයේ යට ඒ කියන්නේ යට පෘෂ්ඨයේනේ උපයෝගී ලක්ෂය තියෙන්නේ. මේක තියෙන්නේ මේසය මගින් යට පෘෂ්ඨය මත. මේ mg බලය මොකක් මතද? පොළව මගින් මේ වස්තුව මත ඇද ගන්න ගුරුත්වාකර්ෂණ බලය. මගින් මත. ඊට පස්සේ ඝර්ෂණ බලයක් තියෙනවනේ මේ වස්තුව මත. ඒක මොකෙන්ද ඇති කරන්නේ? ඒ කියන්නේ යට ස්පර්ශ පෘෂ්ඨය මගින් මේ වස්තුවේ යට පෘෂ්ඨය මත මගින් මත. හරි. මේවා. එතකොට දැන් මේ මේසේ තියෙනවා. ඒකට මේසේ මත මේ ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ මේසේ මත අනිත් පැත්තට. ඒ කියන්නේ අපි දන්නවනේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය මේක ක්‍රියාබලය නම් මේක ප්‍රතික්‍රියා බලය. සෑම ක්‍රියාවකටම මේ හා සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියා බලයක් තියෙනවා. එහෙනම් මේ බලයට මේක ක්‍රියාබලය නම් මේක ප්‍රතික්‍රියා බලය. හරි. ඒ වගේ මේකට අපි කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියා බලයනේ. එහෙනම් මේක ඇති කරන්නේ මේසය මගින් මේ පෘෂ්ඨය මෙයා මත උඩට. එහෙනම් මෙයා මගින් මේසය මත මෙතන පහළට බලයකුත් තියෙනවා. මේ R බලය. ඒ R වලට විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒව එච්චර හිතන්න එපා ඒවා. මේ බල ලකුණු කිරීම. දැන් මේ වස්තුව හිතන්නකෝ. දැන් මේ වස්තුව මත තියෙන බලයන් මොනවද? මම ආයෙත් මේ වස්තුව මත විතරක් ඇඳලා පෙන්නන්නම්. එයා මත තියෙන බලයන් ටික. එයා මත තියෙනවා mg බලය. හරිද? ඊට පස්සේ උඩට තියෙනවා R බලය. ඊට පස්සේ මෙයා මත තියෙනවා මෙතන ඝර්ෂණ බලය. දැන් අපි මෙන්න මේ බලය කැඩුවානේ මේ බලය දෙකට කැඩුවානේ. දැන් මේ බලය නැහැ. දැන් තියෙන්නේ මෙහෙට තියෙනවා මේ බලය. ඊට අමතරව උඩට තියෙනවා මේ බලය. දැන් අර මේ බලය ඒක තමයි කඩලා දෙපැත්තකට දාගත්තේ. දැන් එතකොට මෙයා මත තියෙනවා 1 2 3 4 5 බල පහ. ඒ බල පහ යටතේ මෙයා නිශ්චලව තියෙනවා. හරි නිශ්චලව තියෙනවා. ඒ කියන්නේ මෙයා මත බල සන්තුලනය වෙලා තියෙනවා. නිව්ටන් කිව්වනේ අසමතුලිත බලයක් තියෙනවා නම් ත්වරණය වෙන්න ඕන. මෙයා දැන් සන්තුලනය වෙලා නිසා තියෙන බලයන් සන්තුලනය වෙලා නිසා මොකද්ද වෙන්නේ? නිශ්චලයි. පළවෙනි නියමය. පළවෙනි නියමයෙන් කියන්නේ වස්තුවක් මත අසමතුලිත බලයක් නැතිනම් වස්තුව නිශ්චලයි. කොහොම ඒකාකාර වෙගෙන යනවා. දැන් මෙයා නිශ්චලයිනේ. අර යන්තම් හෙලවෙන්න ඕන්න මෙන්න අවස්ථාවේ. මේක ආයෙ හිමීට හිතන්න. යන්තම් හෙලවෙන්න ඕන්න මෙන්න අවස්ථාවේ තමයි මේ බලයන් ඔක්කොම සන්තුලනය වෙලා තියෙන්නේ. තාම එයා හෙලවෙන්නේවත් නැහැ. හෙලවෙන්න ඕන්න මෙන්න. කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය අවස්ථාවට ඇවිල්ලා මෙතන. මේ ඝර්ෂණය හරියට තේරුම් අරගන්න. මම මේ ඝර්ෂණය මේක ආයෙ වෙලාවක පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්නම් ඝර්ෂණ බලය. හරි. එතකොට දැන් මෙතන නිව්ටන් මෙයාගේ මේ පැත්තට නිව්ටන් 10ක් තියෙනවා මේ බලයත් නිව්ටන් 10යි. මේ බලයයි එකතුව මේකට සමානයි. ඒ සිරස් දිශාවේ බල සමානනේ. ඒ කියන්නේ මේ විශාලතේ සමානයි තමයි මේ පැත්තට ත්වරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පැත්තට අසමතුලිත බලයක් නැති නිසා. ඇයි මේ බලයට මේ බල දෙක කැපිලා යනවා. සමාන වෙලා කැපිලා යනවා. තිරස් දිශාවට චලනයක් වෙන්නේ නැහැ. මේ බලයට මේක කැපිලා යන නිසා. එතකොට අපි සලකන්නේ කොහොමද මේකට මේක සමානයි කියලා මම කලින් ගැටලුවේ ගත්තා. දැන් එතකොට අර මේ බලය අමතක කරලා
ඒ බලය දෙකට කඩලා මෙහෙම දෙපැත්තකට දාගන්නවා. ලම්බක දිශා දෙකකට. එහෙම දෙකකට දාගන්න එකට තමයි අපි විභේදනය කරගන්නවා කියන්නේ. මේක හිමීට හොඳට කල්පනා කරලා ගන්න. ඊට පස්සේ බලයන් අඳිද්දි බල රේඛා වලින් අපි ලකුණු කරන්නේ මේ බල රේඛා අඳින්නේ යම්කිසි පරිමාණයකට අනුව. ඒකත් ගැන හිතන්න. හරිද? එහෙම හිතා මම කියන්නේ දැන් යාන්ත්‍ර විද්‍යාව පොතක් හරි කමන්නේ පරණ පොතක් හරි හොයාගෙන නෝට්ස් හොයාගෙන කියවා ඔයාලට තේරෙන ඒවා හදන්න. ෆිසික්ස් නම් ටිකක් තනියෙන් තේරුම් කරගන්න අමාරුයි ඇති. හරිද? හැබැයි කෙමිස්ට්‍රි පුළුවන් ටිකක් try කරොත් ඊට පස්සේ ජීවිද්‍යාව පුළුවන්. තමන් මහන්සි වෙවි පුළුවන් විදිහට අර මේසෙක වාඩි වෙලා මේ වීඩියෝ අරක මේක එක දිගට මේවා කර අර මං හැම වෙලේම කියන්නේ ඒකයි කැපකිරීම කරන්න. නැත්තම් නිකන් අපරාධනේ. හරි. මොකද මේ ඔය ඒක අපි අර අපේ කැපකිරීමක් කියන එක ඒක ඉතින් කරා කියලා හානියක් වෙන්නෙත් නැහැ, පාඩුවක් වෙන්නෙත් නැහැ. හරි. හිතන්නකෝ ඔයාගේ යාළුවෙක් ඉන්නවා. එයා මේ මොකුත් කරන්නේ නැතුව ඔහේ රස්තිය අදුක ගහ ඔය නිකන් ඔය කරන්නේ නැතුව ඉන්නවා. ආතල් එක ගන්නවා. ඉතින් සමහරවිට ඔය ආතල් එක ගන්න ගිහිල්ලා එයාට වැරදුනොත් කොතන හරි එතකොට එයාගේ ජීවිතේ අපරාධයි. හරිද? ඊට පස්සේ එයා දුක් වෙනවා අවුරුදු ගාණක් ඒකේ. හැබැයි දැන් ඔයා මේවා කර අර ආතල් එක මග හැරෙනවා. ඒ කියන්නේ විනෝද වෙන ඒක මග හැරෙනවා. කැපකිරීමක් කරන්න ගිහිල්ලා. ඉතින් මේ විනෝදේ මග හැරෙන එක ඉච්චර ලොකු දෙයක් නෙමෙයි. අවුරුදු දෙකක විනෝදයක් මග හැරෙන එක ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. මොකද සමහර වාසනීය වෙලා හැම අපිට ඔය සමහරට මාස ගණන් එක තැනකට වෙලා ඉන්න වෙනවනේ. එහෙම වෙනවනේ ඉතින් නිකන් එතකොට ඒවත් එක්ක අපි නිකන් සංසන්දනාත්මක බැලුවාම මේ කැපකිරීම කරන එක ගැන ඉච්චර හිතන්න එපා. ඕ අපිට ආයේ මේ ඒ හින්දා මේ නිකන් උත්සාහය කරලා බලන්න සමහරලාට. ඒ හින්දා මේ එක රැයින් කරන්න බෑ. ලකුණු දැන් මම දැක්ක වාරි භාගයේ 18ක් දක්වා තිබි කෙමිස්ට්‍රි වලට මේක සාමාන්‍යයෙන් 50කට ගේන try කරන්න තනියම. හරි යාළුවෝ ගැන ඒගොල්ලෝ කියන ඒවා ගුරුවරු කියන ඕනවට වඩා කියා කරන්න එපා. උත්සාහ කරන්න කොහොමද මම කරන්නේ. හරිද ඊට පස්සේ ගණන් හදන්න. ඔය දැන් තාම රසායනික ගණනය කිරීමනේ. ඔය ගණනය කිරීම වලට එහා ගියපු පාඩම් ගොඩක් තියෙනවානේ. තාපය පාඩම තියෙනවා ඔය දැන්. ඒ වගේ ගණන් හදන විදිය. සමහරවල්ලාට ගැටලු තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් කාගෙන් හරි හිමීට තර්කය අහගන්න ඕන. කෙමිස්ට්‍රි. ඒ කෙමිස්ට්‍රි ෆිසික්ස් උයි හරියට කොට දාගත්තොත් බයොලොජි හිමීට යනවා ඔයාගෙට උට. ඊට පස්සේ ඔය දැන් මම හැම වෙලේම කියන්නේ ඒකයි. තමන් තනියෙන් මහන්සි වෙනකන් අර ගුරුවරයා ගැන එච්චර නිකන් එයා උගන්වන එක බලලා ඊට පස්සේ ඒක කරන්න ඒ කැපකිරීම කරන්න එතකොට පුළුවන් හරි. ටිකක් try කරගෙන යන්න ඔය ලකුණු 50කට ගේන්න බලන්නකො ලකුණු ටික හිමීට අමාරුයි මං කියන්නේ ඒක වාර විභාග පේපර් එකම සෑහෙන අමාරුයි. ඔය පළාත් පේපර් අමාරුයි. හරි ඒවා දෙන්නේ නිකන් අර අපිව ඇඹරිලාම යන්න තමයි මේ හින්දා ඒවා කරන්න. ඒක කරන එක හොඳයි හරි. මේ තේරෙන්නේ නැති ඒවා තියෙනවා නම් අහන්න මම YouTube එකට වීඩියෝ එක දානවා. ඒක ඔයා YouTube එකට ගිහිල්ලා බලන්න. හරි සමහරවිට ඒවත් ඒ වීඩියෝ එකේ තේරෙන්නේ නැති තැනක් තියෙනවනම් මට මැසේජ් එකක් හරි දාලා තියන්න. ඒක මම ඒක ආයෙ පැහැදිලි කරන්නම්. මේ නැතුව නිකන් ඔක්කොම මට පැහැදිලි කරන්න ටිකක් සමහරලාට මේව වෙන්න පුළුවන්. වේගෙන් පැහැදිලි කරනවා. ඊට පස්සේ මම මිනුම් උපකරණ මම පොඩි වීඩියෝ කැලි හරි මෙහෙම පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. මේ මම දන්නවා සමහරවිට ඔයාලට අර ඝර්ෂණ බලය කියන එක තව පැහැදිලි වෙලා නැතිවද මම ඒකට පොඩි වීඩියෝ එකක් ආයෙ සැරයක් දාන්නම්. හරි ඝර්ෂණ බලය කියන එක ටිකක් තේරුම් අරගන්න. ඊට පස්සේ ඔය දැන් මේවා වෘත්ත චලිතය ඊට පස්සේ අර භ්‍රමණ චලිතය ඊට පස්සේ මොනවද බර්නුලි මූල ධර්මය ඊට පස්සේ තරල ගති විද්‍යාව තරල විස්තృతి විද්‍යාව ඕවා ඊට පස්සේ ඊළඟට දැන් දෝලන තරංගවල ගැටලු සෑහෙන ටිකක් කර එන්න ඒක තමන්ම තමයි ගානක් හැදුවට අතහැරලා දාන්න එපා. ඒ ගාන හිතන්න පුරුදු වෙන්න ඕනේ නිශ්චලව වාඩි වෙලා. ඒක මෙනෙහි කරනවා. හිතෙන් මෙනෙහි කරනවා. මෙහෙම වෙන්නේද මේක මෙහෙම. නැත්තම් ගානක් හදලා අපි උත්තර ගන්න එක නෙමෙයි භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා කියන්නේ. ඒක ශිෂ්‍යත්ව ළමයෙක්ට උනත් ගාන හදන ක්‍රමය ඉගෙනුවොත් එයා හදනවා. එයාට එතන ගියාට හිතන්න බෑ. හැබැයි අර අපි වයසට යනකොට අපිට පුළුවන් වෙනවා ඒකේ අර තියෙන දේ ගැන හිතන්න ටිකක්. හරි. ශිෂ්‍යත්ව ළමයට උනත් ගානේ ක්‍රමය අහුනම එයා ක්‍රමයට හදනවා. ඒක ඒ වගේ ගානක් අහුනොත් එයා ඒ ක්‍රමයට හදනවා. හැබැයි එයාට එතන ගියාට හිතන්න තරම් එයාට නිකන් අර බුද්ධිය වර්ධනය වෙලා නැහැ. හැබැයි දැන් අපි වයසින් වැඩි වෙනවා කියන්නේ අපේ හිතන ප්‍රමාණය වැඩි වෙනවා. හරි පොඩි දෙයක් වුණත් එයා ඕනවට වඩා ගොඩක් ලොකුවට හිතා ගන්න පුළුවන්. හරි එහෙම.